සුබ දවසක් වේවා සියලුම දෙනාටම. SL ෂාන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කියන්නේ කොහොමද Zoom meeting එකක් හදාගන්න කියලා. අපේම ඔයාලා thumbnail එකේ දකින්න ඇති. දැන් එහෙනම් අපි වැඩි විස්තර නැතුව වීඩියෝ එකට යමු. ඔයාලා එකටම Zoom ඔයාලා install download කරලා install කරන් තියනවනේ එන්ට මේ open කරගන්න. open කරාට පස්සේ ඔයාලා මෙහෙම එකක් දෙන්නේ. මෙහෙම එකක් කියනවා නම් අපිට ලේසි. මෙහෙම නෙමෙයි නම් එන්නේ. පොඩ්ඩක් ඉන්න මම මේකෙන් sign out කරන්න. ඔයාලා මෙහෙම එකක් කියනවා නම් ටික වෙලාවක් රැඳී සිටින්න. ඔයාලා මෙහෙම එකක් නම් එන්නේ. ඔයාලා මෙතනින් ගිහිල්ලා සාමාන්‍ය විදියට ඔයාලා මේව ගහලා යනවා නම් ඔයාලා එහෙම යන්න එපා. Zoom meeting ඔයාලා මෙතනට අර meeting ID එක ගහලා එහෙම යනවා නම් ඔයාලා ඔතන නෙමෙයි යන්නේ. ඔයාලා මෙතන sign in ඉල්ල මෙතන ඔයාලගේ email ඒව තියෙනවනේ එතනට ගහන්න. නැත්නම් ඔයාලා කෙලින්ම Doodle එකට යන්න. ගිහිල්ලා එතනට ඔයාලගේ email තියෙන ඒවා තියෙනවා නේනවා නැත්නම් ඔයාලට හදන්න පුළුවන්. මෙතන use other account ගිහිල්ලා දීලා මෙතනින් ටක් දීලා හදාගන්න. එතනට මම දෙනවා මම ගියේ තියෙන email එක මම දෙනවා. ඔයාලාගේ email එක ගහලා එතනින් යන්න. ඊට පස්සේ ඔයාලා sign in මෙතනට ඔයාලගේ date එක ගොඩක් ඉල්ලන්න ඉඩ තියෙනවා. සමහරුට ඉල්ලන්නේ නැහැ උපන්දිනේ. දෙන්න මම මේ email එක හදපු එක දෙනවා. දුන්නාට පස්සේ හරි දැන් ඔයාලගේ හරි create account දෙන්න. ඊට පස්සේ ඔයාලා මේ මෙතන මේ හොම message එකක් ගොඩක් දුරට. ඊට පස්සේ මෙතන මේ tick එක දාන්න. tick එක දාලා open Zoom meeting දෙන්න. දුන්නා නම් මෙන්දින් අර අපි වල පහදාරත්තට ඔයාලට මෙහෙම එනවා. හරි. දැන් ඔයාලගේ දැන් මෙන්න මයින් කරලා කියමු. ඔයාලට ඔය වෙලාවේ Zoom එක ඕපන් කරත් එහෙම එකක්මයි එන්නේ. දැන් හරි. දැන් ඔයාලා ආයේ sign out වුණොත් තමයි ආයේ අර විදියට හදන්න ඕනේ. නැත්නම් ඔයාලා මේක මෙහෙම ක්ලික් කරලා ඉද්දි ඔහොම එන්නේ. ඊපස්සේ ඔයාලට scroll මිස්ලා මොකක්ද හරි Zoom එකත් පාස්කෝඩ් ඒව දැම්මොත් මෙතන ඔයාලා join ගිහිල්ලා මෙතනට ඒව රහලා යන්න. මෙතනට ඔයාලා නම දීලා මෙතනට meeting ID එකක් දීලා ඊට පස්සේ මෙතන මම දෙන්නම් join දෙන්නම්. මෙතනට පාස්කෝඩ් එක රහලා ඔයාලා යන්න. ඒතර මේකෙන් ගිහිල්ලා එහෙම කරන්න පුළුවන්. ඊපස්සේ ඔයාලා Zoom එකට ඔයාලා ගියාට පස්සේ අනිත් කට්ටියට පෙන්නන හැටි එහෙම බලන්න ඕන නම් මේකට ගියාට පස්සේ එතනින් බලන්න පුළුවන්. camera off කරපුවම වැටෙන ෆොටෝ එක තියෙනවා. දැන් අපි බලමු කොහොමද meeting එක හදන්නේ කියලා. මෙතන මේ schedule කියලා තියෙනවා. schedule එක බලන්න. schedule
කැලෙන්ඩර් එක වටේට ගියාට පස්සේ මෙහෙම වැටෙනවා. මෙතන ඔයාලා ටොපික් එක දෙන්න පුළුවන්. මම දෙනවා ශාන් කියලා මට දෙනවා ඒ ටොපික් එකේ. ඊට පස්සේ ඔයාලා මෙතන මේ කීයට තියන්නේ කියලා අහන්න. මෙතන ඔයාලා තියෙනවා දැන් අපි දැන් ඔයාලට පේන 11:42. ඒත් කැමති නැහැ 11:45ට දාන්න පුළුවන්. එච්චර ඉක්මනට වැඩි හින්දා 12ට දැම්මගේ. ඔයාලා මෙතන අහන මිනිත්තු කීයක් තියෙනවද කියලා. මම ගොඩක් කට්ටිය 40 45 වගේ 35 දානවා. ඊපස්සේ හොම ටච් කරනවා. ඊපස්සේ ඔයාලා මෙතන මේ personal meeting ID කියන එකට ටික් එකක් දාන්න. දැම්මට පස්සේ මෙතනින් ඔයාලා password එක ඔයාලා කැමතියක් දෙන්න පුළුවන්. එතනට ඔයාලා දැන් එතනට ඔයාලා ගණන් වඩියට කරනවා නම් maths කියලා කොහොමත් password එක ඉලක්කම් 6ට එන්න ඕනේ. ඒක 2 3 4 5 දීලත් පුළුවන්. මම එතනට සෙල් ශාන් කියලාම දෙනවා. එතකොට හරි. එතකොට දැන් මේක හරි. ඊට ඔයාලා මෙතන හෝම්මම තියන් Google Calendar එකේම තියලා එතන ඔයාලට පේන්නේ නැද්ද මම පොඩ්ඩක් ඉන්න. පේනවා. මම මෙතන මේ save කියන එක එකපාර ක්ලික් කරනවා. ඊට පස්සේ load වෙනවා. හරි. ආදි Zoom meeting නේ. එතනත් ඊමේල් එක අහයි එතනටත් අර වෙලප හඳුන්වන්නටම දෙන්න. පස්සේ කැලෙන්ඩර් එක හැදෙන්න ඒක නාදාගන්න. ඊට පස්සේ අහම Google Calendar එකට වඩන්න කරමු. මිනිමයිස් කරනවා. දැන් ඔයාලා මෙතන මේ මීටින් එකට යන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ ID එක තියෙන ඔය ID එක තමයි මේ දාන්න ඕනේ. ඔයාලා මේට ඔයා තව තාත් එක්ක හරි මේට කරනවා නම් දැන් මෙන්න මේ අංකේ මීටින් ID පාස්කෝඩ් දෙන්නේ මීටින් ID. මෙන්න මේ අංකේ දාන්න. කොපි ඔයාලා මෙතන ගියට පස්සේ මේ කොපි කියලා තියෙනවා. කොපි නේ එකපාරක් දෙන්න. දීලා ඒක ඔයාලා WhatsApp එකේ paste කරන්න. WhatsApp එකේ message දාන තැනට ඒක ගිහිල්ලා paste කරන්න. කරපුවම වෙනවා. එතකොට එයාලා මේ link එක ඔබ පුරමන් ඔයාලා මෙතන දැන් මන්ටරන හින්දා හැම නැත්නම් අරේලා අයට ගහන්න ආපු ගමන් එයාලව කෙලිම ඔහොම එනවා. දීලා ඔහොම එනවා. එතකොට දැන් මේ අපේ අතේ තියෙන ඕලට සටරන මේ ඉතින් අපේ අතේ මේ සිකුරු තියෙන අපේ අතේ දැන් තියෙන ඒ ලින්ක් එකට එයාලා ක්ලික් කරපු ගමන් දැන් WhatsApp එකට ඔයාලා දානවා නම් මෙන්න මේ ඔක්කොම ඔයාලා WhatsApp එකට ආර මේ මන් කියේ මේට paste කරලා මේට copy කරලා ගන්න කියලා copy කරලා ඒට ඔයාලා WhatsApp එකේ paste කරන්න තියෙනවා. මම ජේ WhatsApp එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා ඒක හින්දා මට ඒක කරලා පෙන්නන්න විදියක් නැහැ. මේක තමයි මම ගිහලා ඔයාලට ස්ටාර්ට් දුන්නම අපි ඒටටම ස්ටාර්ට් එක දෙන්න ඕනේ. නැත්නම් අපි ගියේ නැත්නම් එයාලා ඔහේ ඉන්න චරි අර
ලෝඩ් වෙවි. අපි ගියාට පස්සේ තමයි එයාලව අපේටට එන්නේ. මොකද පස්සේ මෙතන අපිට තියෙනවා මෙතන පින්තූරේ ප්‍රොෆයිල් පික්චර් එකට මම මේල පහ දාලා තියෙනවා zoom එකේ ප්‍රොෆයිල් පික්චර් එක. අඩේ YouTube channel එකේ ඇති. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් තමයි ෆොටෝ තියෙනවා ඉතින්. හරිනේ. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට මෙවැනි වීඩියෝ තවත් නරඹන්න අවශ්‍ය නම් අපි subscribe කරන්න, comment කරන්න, like කරන්න. සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම කියනවා.